ඔයාලත් එක්ක දුවලා යන්නේ Photoshop සිංහලෙන් වැඩසටහනත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Eraser tool එක භාවිතා කරලා ලොකු graphic එකක් කරගන්නේ කියලා. අපි මේකදී බලාපොරොත්තු වෙන්නේ Eraser tool එක භාවිතා කරලා ෆොටෝ කිහිපයක් එකතු කරලා අලුත් ඩිසයින් එකක් කරගන්න. මම ඒකට අලුත් canvas එකක් open කරගන්නවා. width එක විදියට මම 1280ක් පික්සල් සහ height එක 768ක් දෙනවා. මම ඕකේ කරගන්නවා. ඊට පස්සේ මට ඕන මගේ පින්තූර ටික ඕපන් කරගන්න. මට අවශ්‍ය පින්තූර ටික මම ඒ පින්තූර ටික දැන් ඕපන් කරගන්නවා. මේකට ඔයාලා තෝරගන්න ඕන එක එක පින්තූරට ගැලපෙන විදියට පාට. එතකොට ඔයාලට පුළුවන් ලස්සනට මේ පින්තූරේ දාගන්න. දැන් මම කරන්නේ move tool එක භාවිතා කරලා මේ පින්තූරේ මගේ අලුත් canvas එකට දාගන්නවා. දැන් මම පින්තූර ඕනේ නැති නිසා මම මේක close කරනවා. ඊට පස්සේ මට කරන් තියෙන්නේ මේ පින්තූරේ අවශ්‍ය ප්‍රමාණයට size එකෙන් හදාගෙන කොනකට කරලා තියාගන්නවා. ඊට පස්සේ මම eraser tool එක මෙතනින් තෝරගෙන brush එක තෝරනවා විහිදෙච්ච හැඩයක්. hardness එක මම අඩු කරනවා. ඊට පස්සේ මට කරන් තියෙන්නේ මේ වගේ eraser tool එකෙන් මේ දෙක මික්ස් ඊට පස්සේ පින්තූරත් එක්ක මික්ස් වෙනවා වගේ මේක කරන්න. දැන් මම අලුත් පින්තූරයක් තා ගන්නවා. මෙහෙම ඔයාලට පුළුවන් හැම පින්තූරෙම eraser tool එක භාවිතා කරලා මේ වගේ වටේ remove කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි දැන්ට ගත්ත පින්තූර තුනම එකට එක බෑග්ග්‍රවුන්ඩ් එකක තියෙනවා වගේ තමයි ඔයාලට පේන්නේ. ඔයාලා මේ ඩිසයින් එක කරනකොට සාමාන්‍යයෙන් තෝරගන්න ඕන පළවෙනි පින්තූරයත් සහ දෙවෙනි පින්තූරයත් එක්ක ගැලපෙන පින්තූර. එතකොට ඔයාලට පුළුවන් මේ කලර් මැනේජ්මන්ට් එක හොඳට කරගන්න. මම මේකට eraser tool එක විතරක් භාවිතා කරනවා කිව්ව නිසා මම මේකදී පාවිච්චි කරන්නේ eraser tool එක විතරයි. ඔයාලට පුළුවන් lasso tool එක mercury tool එක භාවිතා කරලා මීට වඩා ලස්සන ඩිසයින් කරගන්න. ඔන්න ඔක තමයි අපි eraser tool එක භාවිතා කරලා කරගත්ත ලස්සන නිර්මාණය. මං හිතනවා ඔයාලටත් මේ වගේ ලස්සන ඩිසයින් එකක් ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයාලා මේක පාට ගලපනකොට බොහොම ප්‍රවේශමින් එක් කරන්න ඕන. මං හිතනවා මේකෙදි ඔයාලා යමක් ඉගෙන ගත්ත කියලා. තවත්